සුබ දවසක් කියලා ඔයාලා මම සාදරයෙන් පිළිගන්නවා ටෙක්නික් වයිබ් YouTube channel එකෙන් අරගෙන තවත් සුපිරි වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවිලා තියෙන්නේ මේ වෙද්දි WhatsApp එකට ආවිලා තියෙන සුපිරිම AI update එකක් ගැන. ඉතින් මේ update එකේදී ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට සුපිරියටම ෆොටෝ එකක් edit කරගන්න. හරි යවන ඉතින් වීඩියෝ ගන්න කලින් මතක් කරනවා තාමත් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම channel එක subscribe කරලා ඊට අපැත්තෙන් දෙන notification button එකත් all දාලා තියාගන්න කියලා. එහෙනම් ඉතින් අපි යන් අද වීඩියෝ එකට. හරි යවන ඉතින් මේ වැඩේ කරන්න නම් ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ WhatsApp එක open කරගෙන ඔයාට කැමති chat එකකට යන එක. හරි ඉතින් මේ විදිහට chat එකකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ පල්ලෙහින් තියෙන attach icon එක. අන්න ඒක ඔයාට touch කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ AI image කියලා තියෙන option එක. අන්න ඒක ඔයාට touch කරගන්න ඕනේ. හරි ඉතින් ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ interface එකක්. ඉතින් දැන් ඔයා කරන්න ඕනේ මෙන්න මේ උඩින් තියෙන edit photo කියන option එකට යන එක. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයාට පුළුවන් ඔයාට edit කරගන්න ඕන ෆොටෝ එක ඔයාගේ gallery එකෙන් මෙන්න මේ විදිහට select කරගන්න. හරි යනවා ඉතින් දැන් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට පල්ලෙහින් අපිට option 3ක් දීලා තියෙනවා. ඉතින් අපි දැන් බලමු මෙන්න මේ පළවෙනියට තියෙන edit කියන option එකෙන් අපිට මොනවද කරන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ විදිහේ option එකට ගියාට පස්සේ අපිට පුළුවන් අපේ ෆොටෝ එකට මොනවා හරි add කරගන්න හරි එහෙම නැත්නම් ෆොටෝ එකේ තියෙන දෙයක් අයින් කරන්න හරි එහෙම නැත්නම් ෆොටෝ එකේ තියෙන දෙයක් මාරු කරන්න හරි වගේ දේවල් අපිට මෙතනදී කරගන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට මම මෙන්න මේ add කියන එක ටච් කරලා මෙතන මම cap එකක් add කරගන්නවා. හරි ඉතින් මේ විදිහට ඔයාටත් පුළුවන් ඔයාට add වෙන්න ඕන එක මෙතනින් type කරගෙන මෙන්න මේ එහා පැත්තෙන් තියෙන send icon එක ටච් කරගන්න එක. ඉතින් ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ ෆොටෝ එක generate වෙනවා. හරි යනවා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම කියපු විදිහටම මට මෙතන කළු පාට cap එකක් add කරලා දීලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ උඩින් තියෙන හරි ලකුණු ටච් කරලා මේක මෙන්න මේ විදිහට send කරගන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ උඩින් තියෙන download button එක ටච් කරලා ලේසියෙන්ම මේ ෆොටෝ එක ඔයාගේ gallery එකට download කරගන්න. හරි ඉතින් දැන් අපි බලමු මෙන්න මේ දෙවෙනියට තියෙන restyle කියන option එකෙන් අපිට මොනවද කරන්න පුළුවන් කියලා. හරි ඉතින් ඒ restyle කියන එක ටච් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට පල්ලෙහින් filters ටිකක් වැඩිලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාට කැමති category එකට ගිහින් ඔයාට මෙතන ඕන කරන filter එක select කරගන්න. හරි ඉතින් මේ විදිහට filter එකක් select කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ ෆොටෝ එක generate වෙන්න පටන් ගන්නවා. හරි යනවා ඉතින් ටික වෙලාවකින් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට superiorම අපේ ෆොටෝ එක generate කරලා දීලා තියෙනවා. ඉතින් මේකත් ඔයාට පුළුවන් කලින් විදිහටම send කරලා ඔයාගේ gallery එකට download කරගන්න. හරි යනවා ඉතින් දැන් අපි බලමු මෙන්න මේ තුන්වෙනියට තියෙන animate කියන එකෙන් අපිට මොනවද කරන්න පුළුවන් කියලා. හරි යනවා ඉතින් දැන් අපි බලමු මෙන්න මේ animate කියන එකෙන් අපිට මොනවද කරන්න පුළුවන් කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට මෙන්න මේ animate කියන එකට touch කරගන්නවා. හරි ඉතින් ටික වෙලාවකින් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ ෆොටෝ එක වීඩියෝ එකක් බවට පත් කරලා දීලා තියෙනවා. ඉතින් මේකත් ඔයාට පුළුවන් කලින් විදිහටම send කරලා ඔයාගේ gallery එකට download කරගන්න. හරි ඉතින් ටික වෙලා ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ ෆොටෝ එක වීඩියෝ එකක් කරලා දීලා තියෙනවා. ඉතින් මේකත් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට send කරගෙන ඔයාගේ gallery එකට download කරගන්න. හරි යවුන ඉතින් මෙන්න මේ විදිහට ඔයාටත් පුළුවන් මේ WhatsApp එකට ඇවිල්ලා තියෙන update උත් එක්ක ලේසියෙන්ම ෆොටෝ එකක් edit කරගන්න. හරි යවන ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ දවස්වල WhatsApp එකට ඇවිල්ලා තියෙන AI update එකෙන් ලේසියෙන්ම ෆොටෝ එකක් edit කරගන්නේ. එහෙනම් ඉතින් අද මේ වීඩියෝ එක ඉතින් ඉවර කරනවා. එහෙනම් තව සුපිරි වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.